ඔයාලට පේනවා මේ ඇවියේට ගන්න තියෙන වින් එක. ඉතින් අපිට මේ ඇවියේට ගේම් එකේ ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට වීඩියෝ අන්තිමකම් බලවොත් එහෙනම් බෝනස් එකක් දිනා ගන්න chance එකක් තියෙනවා. ඉතින් මුලින් මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ ඇවියේට පටන් ගන්න කෙනෙක් මේකෙදි කරන වැරදි මොනවද? ඒ වගේම මෙන්න මේ ඇවියේට ගේම් එකේ මෙකැනිසම් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් පේනවා මගේ බැලන්ස් එකේ තියෙනවා රුපියල් 3,82,577ක වගේ මුදලක්. මම දැන් කරන්නේ මෙතන මෙනු එකට ගිහිල්ලා අපේ යනවා කෙලින්ම ඇවියේට ගේම් එකට. මම මෙතන ඉල්ල සර්ච් කරගන්නවා ඇවියේට කියලා. මම මෙතන ඇවියේට ගේම් එකට ගිල්ලුවාට ඇවියේට ගේම් එකේ මෙකැනිසම් එක පෙන්වනවා කොහොමද වැඩේ වෙන්නේ කියලා. මම මෙතන ඇවියේට ගේම් එක සර්ච් කරගන්නවා. සර්ච් කරගෙන අතුලට ගිහිල්ලා ඔයාලට පේන හැටි අතුලට ගියාට පස්සේ මේජර අපේ ඇවියේට ගේම් එක ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලට ඇවියේට ගේම් එක මේජර අතුලට එන්න පුළුවන්. ඔයාලට අතුලට ගියාට පස්සේ මේජර් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට දැන් මුලින්ම කෙනෙක් නම් බිගිනර් කෙනෙක් නම් ඔයාලට තේරෙන්නේ නැතුව මේ ඇවියේට ගේම් එක කොහොමද සෙල්ලම් කරන්න කියලා. මම ඔයාලට කියලා දෙනවා මේ කොහොමද සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඔයාලට පේනවාද මෙතන රුපියල් 100 200 රුපියල් 500 1000 කියලා මෙතන මුදල් තියෙනවා. ඒත් එක මෙතන යටකෙත් තවත් තියෙනවා 100 200 500 1000 කියලා තවත් දෙකක්. ඉතින් මේ දෙකම බෙට් ඔප්ෂන් දෙකක්. ඒ කියන්නේ අපිට එකවර දෙකට බෙට් කරන්න පුළුවන්. මම ඒක ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. මේකේ මෙකැනිසම් එක කියලා දෙන නිසා මම ඔයාලට හරියට පෙන්නන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. දැන් මුලින්ම අපි මේකේ බෙට් එකක් දානවා නම් අපි මුලින්ම කරන්න ඕන දේ. ඔයා දැන් මේක රුපියල් 20කින් පටන් ගන්නවා නම් එහෙමයි, නැත්නම් රුපියල් 100කින් පටන් ගන්නවා නම් එහෙමයි. ඉතින් මම මේ රුපියල් 20කින් පටන් ගන්න කෙනෙක් නම් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඔයා මෙතන 20කින් පටන් ගන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙතන මුලින්ම උඩ එකට දාගන්න. උඩ එකට මේකේ බෙට් කින් තැන දාගත්තට පස්සේ ඔයාගේ මේජර ඔයාගේ රුපියල් 20 මේකට ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයා තව එකක් දාගන්න හිතන් ඉන්න ඕන. කියන්නේ මේකට දෙපාරක් දාන්න හිතන් ඉන්නවා. ඔයා මේ යට තියෙන 20ත් මේජර ටච් කරන්න. දැන් අපි මේ කෑෂ් එක එළියට ගන්න. කෑෂ් අවුට් එක ගන්න කොහොමද කියලා හිතනවා නම් මම ඔයාලට දැන් පෙන්නනම් කෑෂ් අවුට් එක ගන්න කොහොමද කියලා. ඔයාලට පුළුවන් පහසුවෙන් මෙන්න මේ කෑෂ් අවුට් කියන ටච් එක දාලා පස්සේ ඔයාගේ මුදල් ටික එළියට ගන්න. ඉතින් කෑෂ් අවුට් කියන තැනින් ටච් කරාට පස්සේ වෙනවාදී ඔන්න රුපියල් 43ක් අපේ එළියට ආවා. කියන්නේ රුපියල් 20ක් දාලා රුපියල් 43ක් මම එළියට ගත්තා. ඉතින් මේකට තමයි ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලට හිතර ගන්න ඔයාලට ඇති කියලා හිතන ප්‍රොෆිට් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් මේකේ කෑෂ් අවුට් එක දාගන්න. ඉතින් ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා මේකේ. ඇවියේට ගේම් එකේ ඔයාලට තියෙන ඔටෝ බෙට් and ඔටෝ කෑෂ් අවුට් කියලා ඔප්ෂන් එකක්. ඒක මම ඔයාලට පෙන්නන්නම්. මෙතන පේනවාදී ඔටෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා මේ පැත්තේ. මෙන්න මේ ඔටෝ කියන ඔප්ෂන් එක ඊට පස්සේ ඔයාලට පේනවාදී මෙතන ඔටෝ බෙට් කියලා එකක් තියෙනවා. ඒ වගේම මෙතන ඔටෝ කෑෂ් අවුට් කියලා එකක් තියෙනවා. මේ ඔටෝ කෑෂ් අවුට් සහ ඔටෝ බෙට් වැඩ කරන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම්. මම මෙතන ඔටෝ බෙට් එක ඔන් කරගෙන ඒ වගේම ඔටෝ කෑෂ් අවුට් එක මම මේකට ඔන් කරගන්නවා. මම මෙතන ඔටෝ කෑෂ් අවුට් එකත් ඔන් කරගන්නවා. ඉතින් මෙතන අපි බෙට් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ බලමු. මේක ස්ටාර්ට් වුණාට පස්සේ අපි ඔටෝ කෑෂ් අවුට් එක දාගමු. ඉතින් මම මේ කෑෂ් අවුට් එක දාගෙන මම මෙතන ඔටෝ කෑෂ් අවුට් ඔන් කරගන්නවා. හරි. මම මෙතන ඔටෝ කෑෂ් අවුට් ඔන් කරගෙන මෙතනින් මම දාගන්නවා ඔටෝ කෑෂ් අවුට් එක 1.5ට. හරිද? ඊට පස්සේ මම යට එකට ගිහිල්ලා යට එකත් ඔටෝ දාගෙන යට එකෙත් මම ඔටෝ කෑෂ් අවුට් එක දාගන්නවා. මෙතනින් මම සාමාන්‍ය 1.8ට වගේ දාගෙන මෙතනින් මම ඔටෝ කෑෂ් අවුට් කොහොම දාගෙන තියෙන. දැන් ඔයා බිගිනර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පොඩි ගාණකින් දා පටන් ගන්න ඕනේ. ඉතින් ඔටෝ කෑෂ් අවුට් 1.5 කියන්නේ 20ක් දැම්මොත් රුපියල් 10ක් වගේ ප්‍රොෆිට් හම්බෙනවා. ලොකු ගාණක් නෙමෙයි. ඉතින් ඔන්න මම උඩ එකට රුපියල් 100ක් දා ගන්නවා. යට එකට රුපියල් 100ක් දා ගන්නවා. අපි උඩ එක වැඩි කරගෙන උඩ 200ක් දාන යට එකට 100ක් දාගමු. මම මෙන්න මෙතන මේක ස්ටාර්ට් කරගත්තා. දැන් ඔයාලට පෙන්නන්නම් මම කොහොම මේ ඔටෝ කෑෂ් අවුට් එක වැඩ කරන්න කියලා. ඉතින් ඔන්න 1.5න් සහ 1.8න් තමයි මේක ඔටෝ කෑෂ් අවුට් මම දාලා තියෙන්නේ. ඉතින් මේක දාගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති ඕක 1.5ට ගියාට පස්සේ සල්ලි ටික කෙලින්ම එළියට එනවා. ඉතින් ඔන්න 1.5න් ගියාට පස්සේ රුපියල් 300ක් එළියට ආවා. 1.8 යනකම් කියන ඒ නිසා අපේ මේකේ කෑෂ් අවුට් එක වැදුන්නේ නැහැ. හරිද? ඔන්න මම දැන් ඔටෝ බෙට් එකක් දාලා තියෙනවා. කියන්නේ ඊළඟ මැච් එකට මෙයාලා ඔටෝම් බෙට් එක ප්ලේස් කරගන්නවා. ඉතින් පේනවාදී ඔන්න මේක ස්ටාර්ට් වුණා. මේක ස්ටාර්ට් වුණාට පස්සේ ඔයාලට පේනවාදී 1.5න් මෙයාලා ඔටෝම කෑෂ් අවුට් එක අපිට දෙනවා. අපිට කරන්න තියෙන බලන් ඉන්න එක විතරයි. ඉතින් ඔන්න 1.8මුත් අපිට කෑෂ් අවුට් එක දුන්නා. ඉතින් මේ වගේ තමයි අපිට මෙන්න මේකේ ඔටෝ බෙට් කියන එක ඔටෝ බෙට් සහ ඔටෝ කෑෂ් අවුට් කියන එක යූස් කරන්න තියෙන්නේ. ඉතින් මේ දෙකට අමතරව අපිට පුළුවන් මේකේ තව ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට ගියාට පස්සේ මේකෙන් කට්ටි ගන්න ප්‍රොෆිට්ස් ටික බලා ගන්න පුළුවන්. ඒත් ප්‍රීවියස් එකේදී කොච්චරක් ගිහින් තිනවද ඔයාලට කොච්චරක් ඇවිල්ලා තිනවද කියලා බලා ගන්න පුළුවන්. වගේම මෙතන අපිට ඇනිමේෂන්ස් ඕෆ් කරලා සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම ගේම් ලිමිට්ස් පැත්තට ගියොත් මේකේ මිනිමම් ලිමිට් එක වගේ මැක්සිමම් වින් එක පේනවා 2 මිලියන් 20 මිලියන් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මෙතන උත් තමයි වින් එකක් ආවා. මේක අපිට තියෙන්නේ මේක තුල මොන වැඩේ කරත් අපිට මේකේ ප්‍රොෆිට් එක සිං ගාලා එනවා. හරිද? මෙතනින් මම මගේ බෙට් හිස්ටරි එකට ගියොත් එහෙනම් මගේ මෙතනින් හිස්ටරි එක පේනවා ඇති ඔයාලට කොහොමද ප්‍රොෆිට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් හොඳ ප්‍රොෆිට් එකක් වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මේ නම් කරපු ප්‍රොෆිට් ඔක්කොම ටික අපිට අවිල්ලා තියෙනවා. හරි. මේක තමයි අපේ මේන්ලි මෙකැනිසම් එක මෙන්න මේ ඇවියේටර් ගේම් එකේ.
ඉතින් ඇවියට ගේම් එක ඔයාලා සෙල්ලම් කරන්න පුළුවන් මෙන්න මේ තියෙන ස්ට්‍රැටජි එක හරියට යූස් කරන්න. ඔයා බිගිනර් කෙනෙක් නම් පොඩි ගණනකින් පටන් ගන්න මෙන්න මේ තියෙන ඔටෝ බෙට් ඒත් එකම ඔටෝ කෑෂ් අවුට් අන්නේ ඔප්ෂන්ස් ටික අනිවාර්යයෙන් යූස් කරන්න. ඒක යූස් කළා ඔයාගේ අඩු ප්‍රොෆිට් එකකින් මුලින් පටන් ගන්න. කට්ටිය අපේ මුදල් වැඩි වෙන්න ඔයා ඊළඟ මුදල වැඩි කරගෙන මේක බෙට් කරන්න පටන් ගන්න. ඉතින් ඔන්න ඔයාලට මේකේ බෝනස් ත්‍යාගයක් දිනා ගන්න පුළුවන්. මේක රීච් වෙන හැමෝටම අවියට LK කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරාට පස්සේ ඔයාලට 100% බෝනස් ත්‍යාගයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අනිවාර්යයෙන් රෙජිස්ටර් වෙද්දී බෝනස් කෝඩ් කියන තැන අවියට LK කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාගේ බෝනස් ත්‍යාගයත් ඔයාලට දිනා ගන්න කියලා මතක් කරනවා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියන් ඉන්න මේ වගේ අලුත්ම අප්ඩේට්ස් ඔයාලට ඉස්සරහටත් අනිවාර්යෙන් බලන්න පුළුවන්.